ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් වෙලා මාස 6ක් විතර වෙනවා. දැන් විශේෂම විපක්ෂය කරන චෝදනා තමයි අද රට අස්ථාවරයට පත් වෙලා රටේ ජාතික ආර්ශාවට තර්ජනයක්, ඒ වගේම රටේ ආර්ථිකය අර්බුදයට ලක් වෙලා. මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ? ගොන් කතාවක්. ඒක ගොන් කතාවක් වෙන්නේ දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නම විපක්ෂය අය මන් දන්නේ ඒගොල්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් කොහොමද කාලයක් වැඩ කරේ කියලා. ඒ කියන්නේ මේ රාජ්‍යයයි ආණ්ඩුවයි කියන්නේ මේගොල්ලෝ හිතන්නේ එකක් කියලා. රාජ්‍ය එකක් ආණ්ඩුව එකක්. ඔය කියන ඔක්කොම රාජ්‍යයේ ප්‍රශ්න. ආණ්ඩුව මාරුණා කියලා රාජ්‍යයට මුකුත් වෙන්නේ නැහැ. මේ සංවර්ධනය නැණි හිටින්නේ නැහැ. පාරවල් හදන එක නවතින්නේ. ඒවා රාජ්‍යයේ වැඩ. ඒ රාජ්‍ය වැඩ කරන්න ඕන. උසස් පෙළ විභාග තියෙන එක නවතින්නේ නැහැ. ඕලොල් විභාග තියෙන එක නවතින්නේ නැහැ. යුද්ධයක් ආවොත් එම රාජ්‍ය පිනිහිටනවා යුද්ධෙට එරෙහිව. ඒක රාජ්‍ය ප්‍රශ්නයක් ආණ්ඩු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ සුළුතර ආණ්ඩුව නිසා රටේ යම් අස්ථාවරත්වයක් තියෙනව නේද? වහම් පාර්ලිමේන්තු ඉස්සරහට ඕන. ඒකේ කිසි තර්කයක් තියෙන විදිහක් නෑ. මම හිතනවා දවස් 100 වැඩපිළිවෙල විතරයි තිබුණේ. 101 වෙනි දවසේ පාර්ලිමේන්තු විසිරුවා නම් තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ කියලා. 101 වෙනි දවසේ පාර්ලිමේන්තු විසිරුවන්න තිබුණා. දැන් තියෙන්නේ අරාජික පාර්ලිමේන්තුවක්. අරාජිකයි පාර්ලිමේන්තුව. ඒකට හේතුව අපේ රටේ සාමාන්‍යයෙන් හිතන් ඉන්න මිනිස්සු මේ පහුගිය ඡන්දෙදී ලක්ෂ 62ක් විසින් පරාජය කළේ මහින්ද රාජපක්ෂ කියලා. නෑ. අපිට පුද්ගලික එක ප්‍රශ්නයක් නෑ. මහින්ද රාජ ජනාධිපතිතුමාත් එක්ක ඔහුගේ දරුවන් එක්ක ඔහුගේ බිරිඳත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔහු සහ ඔහු වටා තිබුණු දේශපාලන සංස්කෘතිය පොලිටිකල් කල්චරල් එකක් තිබුණා. ඒකටයි විරුද්ධ වෙලා තියෙන්නේ. ඒතරේ පොලිටිකල් කල්චරල් එකයි පරාජය කරන්න ඕන. දැන් වෙලා තියෙන්නේ මහින්ද පෙරදුනා කියලා පුද්ගලික වශයෙන් පැත්තකට දාලා අර පොලිටිකල් කල්චරල් එක වැඩ කරනවා. ඒ මහින්ද වටා තිබුණු දේශපාලනේ වැඩ කරනවා. ඔවුන් දැනගන්න ඕන ඔවුනුත් ජනවාරයට පරාජය වුණා කියලා. ඒ නිසා දැන් අප්පච්චි මලා කියලා කියවනේ එක්කෙනෙක්. අප්පච්චි නෙවෙයි ඉතින් එයා දැනගන්න ඕනේ පුතත් මලා. මොකද මේ සංස්කෘතිය සේත්තම තමයි උත්තරේ හම්බුනේ. ඒ නිසා දැන් ඔය ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න 127ක් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සන්දානින සියලු දෙනාම පරාජිත මන්ත්‍රීවරු ඔය නිලනෝන අරාජික පාර්ලිමේන්තුවක ඉන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු විසිරුවලා ඒගොල්ලෝ ගෙදර යවන්න ඕනේ. විසිරුවන් නැත්තම් කවුරු හරි ඔවුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයක් තියෙනවා. කාගේ හෝ වේවා. න්‍යාය පත්‍රයක් තියෙනවා නම් මම කියන්නේ රටට ඒක හෙළිදරව් කරන්න. දැන් එක්සත් ජාතික පක්ෂය තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරන්න විශාලතම කාර්යභාරය කළේ. දැන් ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පවා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මේක විසිරුවන්න කියලා. නමුත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඇයි? මම හිතනවා මේ රටේ ජනාධිපති තන විධායක ජනාධිපතිට පත්වෙච්ච ඉතාම යහපත් පුද්ගලයා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. හරි. මට විශාල බයක් දැනෙනවා. අර වටේ ඉන්න සමහර කාලකන්ණි මේ මිනිස්යාව විනාශ කරයි කියලා. ඒක තමයි තියෙන උත්තරේ. කවුද ඒ කාලකන්ණි? කාලකන්ණි වැඩ කරන සියලු දෙනාම වටේ ඉන්නවනම් ඒගොල්ලෝ කාලකන්ණි. එක්සත් ජාතික පක්ෂයද නැත්නම් ශ්‍රී ලංකා නිදහස්? එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වටේ නැහැ. ඔකේ එක්සත් ජාතික පක්ෂය වෙනම පක්ෂයක්. මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කවුරුන් හෝ කියනවනම් පාර්ලිමේන්තු විසිරවන්න එපා. තව ඇදගෙන යන්න. සැප්තැම්බර් වෙනකන් යන්න. අප්‍රේල් වෙනකන් යන්න. අවුරුදු දෙක ජාතික ආණ්ඩුවට යන්න. එහෙම පරාජිතයි කියනවනම් එහෙම කාලකන්ණි වැඩක්. පාර්ලිමේන්තු විසිරවන්න ඕනි. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමාට මේක වැටහෙනවා කියලා. 20 වෙනි සංශෝධනය මොකද වෙන්නේ එතකොට? 20 මම හිතන්නේ දැනට තියෙන තත්ත්වෙත් එක්ක නම් 20 වෙනි සංශෝධනය එනවට මම පෞද්ගලිකව කැමතියි. හැබැයි මේක ගැඹුරු විශ්ලේෂණය කරන් පැහැදිලි මේක ජනමත විචාරණයකට යන්න වෙනවා. ඒක තමයි දේශපාලන විග්‍රහය. එක්සත් ජාතික පක්ෂය 20ට බයද? මොකද 20ට බය නැහැ. 20 යෝජනා කරත් එක්සත් ජාතික පක්ෂය 20 සම්බන්ධව දිනසී වැඩසටහන ඇතුළත් කරත් එක්සත් ජාතික පක්ෂය. බයට දැම්ම නෙවෙයි. කරන්නයි දැම්මේ. කරන්න දුන්නේ නැත්තම් දුන්නේ නැත්තේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි අනිත් අය.